සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මම පෝෂණීය කෑමක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. කුරක්කන් වලින් කිරිය හදමු. දැන් මම මේ විදිහේ භාජනයක් අරගෙන ඒකට කුරක්කන් පිටි වලින් ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකටම සීනි වලින් ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. දැන් මම ඒකට එකතු කරන්නේ ලුණු වලින් තේ හැඳි කාලක්. ඊට පස්සේ වැනිලා වලිනුත් තේ හැන්දක් එකතු කරලා මම ඒකට හොඳ උකු පොල් කිරි වලින් මිලිලීටර් 500ක විතර ප්‍රමාණයක් එකතු කර ගන්නවා. දැන් මේ එකතු කරගනිපු දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. නැත්නම් කුරක්කන් ටික කැටි ගහනවනේ. කැටි ගහන්නේ නැති වෙන්න හොඳට දිය කරගන්න. ඊළඟට අපි ඒක මද ගින්දරේ ලිප උඩ තියාගෙන හොඳට මිශ්‍ර කරන්න. මෙතෙන්දී හැඳි ගාන එක නතර කරන්න නම් එපා. එහෙම වුණොත් මේකේ අඩි අල්ලන්න පුළුවන්. මේ විදියට හොඳට මිශ්‍ර කරගන්න. ටික වෙලාවක් යනකොට මේක හොඳට උක්කු වේගෙන එනවා. ඒ වෙලාවෙදි නතර කරන්න නැතුව එක දිගටම හැඳි ගාන්න තමයි තියෙන්නේ. මේ බලන්නකො මේ වෙලාව වෙනකොට මේකේ තියෙන කිරි ටික හොඳට හිඳලා තියෙන්නේ. මේ වගේ පදමට ආවට පස්සෙත් අපි මේකේ අඩිය අල්ලන්න දෙන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕනේ. මතක තියාගන්න මද ගින්දරේ තමයි මේ හැමදේම කරගන්න ඕනේ. පොල් කිරි ටික හිඳිලා ඒකේ තෙල් ගතිය පෑදිලා තියෙන මේ වෙලාවේ මම ඒකට බැදගනිපු රටකජු ටිකක් එකතු කර ගන්නවා. රටකජු ටිකත් එකතු කරලා ඒ ටික හොඳට මේ කුරක්කන් මිශ්‍රණයත් එක්ක කලවම් වෙනකම් මෙන්න මෙහෙම හැඳිගා ගන්නයි තියෙන්නේ. මේ බලන්නකෝ මේක මෙන්න මේ විදියට හැන්ද ටිකක් ගත්තට පස්සේ ආයෙම හැලෙන්නේ නෑ නේද? අන්නේ පදම ආවට පස්සේ අපේ කුරක්කන් කිරි එක හැදිලා ඉවරයි. දැන් මේ විදියේ භාජනයක් අරගෙන ඒකට බටර් ටිකක් හරි පොල් තෙල් ටිකක් හරි ගාලා අර අපි හදාගන්නපු කුරක්කන් කිරිය මිශ්‍රණය එකට එකතු කරගන්න. එකතු කරලා මෙන්න මේ විදියට හොඳට අත තද කරලා මේකේ හොඳට තුනී කරගන්නයි තියෙන්නේ. ඒ විදියට තුනී කරගෙන ඉවර වෙලා මම ආයෙම උඩින් ඒකට රටකජු ටිකක් එකතු කර ගන්නවා. එකතු කරලා ඒකත් හොඳට තුනී කරගෙන මේක නිවෙන්න පැත්තකින් තියලා තියෙනවා. මේක හොඳට නිවුනට පස්සේ මෙන්න මේ විදියට අනිත් පැත්ත හරවලා අපිට අවශ්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් රස බලන්නයි තියෙන්නේ. අපි හාල් පිටි වලින් හදපු කිරියනේ රස බලලා තියෙන්නේ. වෙනසකටත් එක්ක මේව හදලා රස බලන්නකෝ. හදලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.